ආයුබෝවන් පියුමි හංසමාලි රටපැන්නේ බයටද කුඩු ජාවානම්කරුගේ කතාව ගැනත් තොරතුරු එලියට මේ දිනවල ශ්‍රී ලංකාවේ හොඳම මාතෘකා තමයි පියුමි හංසමාලි සහ ඇගේ ක්‍රීම් බිස්නස් එක පිටකොටුවෙන් 2000ට අරන් අධික මිලට අලිව කරනවා කියලා පියුමිට දැන් චෝදනාවක් එල්ල වෙලා තියෙනවා. ඉතින් පියුමි මේ දිනවල ලංකාවේ නැහැ රට ගිහින් ඉන්නේ. හැංගිලාද කියන ප්‍රශ්නයකුත් තියෙද්දී ඔන්න ඉන්න රටේ ඉඳලා පියුමි වීඩියෝ එකක් දාලා තියෙනවා. මම ඉන්නේ ලංකාවේ නම් නෙමෙයි. හැබැයි ඉතින් මම ලංකාවේ වෙන දේවල් සෝෂල් මීඩියා හැමදේම දකිනවා. ඉතින් මම දැක්ක පහුගිය ඊයේ පෙරේද මේ ටිකේම යනවා. විවිධ තැන් වලින් ක්‍රීම්ස් ඕඩර් කරගෙන යන කොටුවේ ක්‍රීම්ස් මේ වගේ ඉතින් අතෝෂන් මට කියන්න තියෙන්නේ. කොටුවේ ක්‍රීම්ස් මගේ කිසිම ප්‍රොඩක්ට් එක නැහැ. මොකද ඔයාලා හොඳටම දන්නවා මගේ මේ ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්නේ කවුද? මගේ අම්මා පාවිච්චි කරා. ඒකට මේ ස්කින් එකට හරි නැති ස්කින් පුපුරන විදිහේ ඇඟ පුපුරන විදිහේ දේවල් මම මගේ අම්මට කිසිසේත්ම දෙන්නේ නැහැ. සහ මම මගේ ස්කින් එකට මාර ගොඩක් ආදරෙයි. ඉතින් මම මගේ ස්කින් එකට මගේ ස්කින් එකට හොඳම දේ තමයි හැනිසොස්. හොඳම දේ තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මට ආදරය කරන මගේ ෆෑන්ස්ලට හොඳ කෙනෙක් ලස්සට ඉන්න දේවල් වලනේ හොඳම දේ තමයි මගේ ෆෑන්ස්ලට මම දෙන්නේ. ඉතින් thank you මාව විශ්වාස කරලා මගේ ප්‍රොඩක්ට් ලබා ගන්නවා. තව දෙයක් කියන්න ඕන මම දැක්ක පේජ් වල තාම මට තමයි මේ කොටුවේ ක්‍රීම්ස් එකලා 2000ට ගෙනල්ලා 35000ට දුන්නා. මේ කියනුගේ කටවල වලට මම කියන්නේ අනිත් ඉතින් එනම ගහපන්. එන ගහනවා මේ කියන කටවල වලට. මම කවදාකවත් මාව විශ්වාස කරලා ප්‍රොඩක්ට් එකක් ගන්න අයව අයට මම ජීවිතේ කවදාකවත් කොටුවේ ක්‍රීම්ස් කරලා දෙන්නත් නැහැ දෙන්නෙත් නැහැ. මම කියන්නේ ඕපන් චැලෙන්ජ් එකක් කරනවා මම කොටුවේ ක්‍රීම්ස් අරගෙන දෙනවා මගේ බිස්නස් පාර්ට්නර්ස් දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නත් කන්ෆියුස් මේ ලංකාව මිනිස්සු කියන දේ මේ පේජ් වලින් හරි මගේ බිස්නස් පාර්ට්නර් නනේ. මට ඉතින් කියන්න තියෙන්නේ කොටුවේ ක්‍රීම්ස් මට ආදරය කරන මගේ ෆෑන්ස්ලට මම දීලා නැහැ මම මේ ක්‍රීම්ස් පාවිච්චි කරලා නැහැ. කොටුවේ ක්‍රීම්ස් ගන්න අය හොඳටම දන්නවා. කොටුවේ ක්‍රීම්ස් කොහොමද පියුම් සමානගේ ක්‍රීම් ප්‍රොඩක්ට් එකේ ක්වලිටි එක කොහොමද කියලා. ඉතින් ස්පෙෂලි මම කියන්නේ මම මගේ අම්මගේ ක්‍රීම් පාවිච්චි කරන කොටුවේ ක්‍රීම්ස් මගේ අම්මට දෙන අවුරුදු 60ක් ඒ ක්‍රීම් දෙන්නේ සහ මම මගේ ස්කින් එකට මාර ආදරේ මම මගේ ස්කින් එකට කාටවත් ඒවා දෙන්නේ නැහැ. ඇත්තටම අනේ මම දන්නේ නැහැ මේ මෙච්චර අල්ලගෙන ක්‍රීම් හස්මානේ මේ ලංකාවේ තව ක්‍රීම් ප්‍රොඩක්ට්ස් කරන ඕන තරම් අය ඉන්නවා. තව කම්පැනි තියෙනවා ෆැක්ටරි තියෙනවා. ඒ අයිඩි මේගොල්ලෝ ගිහලා මොකද ඔයගොල්ලෝ කොහෙන්ද මේ අලුවට ක්‍රීම් ගන්නේ? දැන් කියන ෆුල් සෙට් එකක් එනවලු රුපියල් 2000. අනේ ප්‍රොමිස් මගේ ක්‍රීම් සෙට් එකක් මට නමුත් අපි මේවට හොඳම ඉන්ග්‍රීඩියන්ට්ස් ගෙනලා දානවා. ෂෙයා බටර්, විටමින් C ඒ වගේ ගණන් වැඩි අධික ස්කින් පුපුරන්නේ නැති විදිහේ ඉන්ග්‍රීඩියන්ට්ස් ගෙනලා අපි මේකට ඇඩ් කරනවා. දාන හැම ඉන්ග්‍රීඩියන්ට් එකක්ම වලට කියන්න බෑ. ඒක මගේ සීක්‍රට් එකක්. ඉතින් මට කියන්නේ බොරු මඩ ගාලා මාව වටන්න එපා. මොකද මම වැටිලා නැගිටපු ගෑණියෙක්. ඉතින් මාව ටිකක් වටන්න අමාරුයි. මට කියන්න තියෙන්නේ පංගිය ටිකේ කිව්වා බ්ලැක් මනි කිව්වා කුඩු සල්ලි කිව්වා ඒක සල්ලි කිව්වා. ඉතින් දැන් මම ඔප්පු කරලා තියෙනවා මම මට බිස්නස් එකේ නම්බර කරලා තියෙනවා. ඉතින් එහෙම ඔප්පු කරලා තියෙනකොට දෙයක් යනවා අර 2000ට 35000ට දුන්නා. මට තේරෙන්නේ නැහැ මේ ලංකාවේ මිනිස්සු ඇත්තටම මාර කුහ කට්ටිය. ඉතින් මම කරලා මගේ මුණ දාන්න මට කියන්න තියෙන්නේ මාව විශ්වාස කරලා ප්‍රොඩක්ට් ගන්න මගේ ආදරණීය පාරිභෝගිකයන් තමයි මට මේ ටික කියන්න වචනේ. ඔයාලට බය නැතුව මගේ ප්‍රොඩක්ට් කන්ෆර්ම් කරන්න පුළුවන්. මොකද තියෙනවා මගේ ස්කින් එක මම ස්පෙෂලි මම මගේ ස්කින් එකට මම මාර ආදරේ. මම ඊට වැඩිය ඇත්තටම මම අපේ අම්මට ආදරේ. මගේ අම්මා පාවිච්චි කරන්නේ මගේ ප්‍රොඩක්ට්. දැන් මගේ අපට අවුරුදු 60ක් වෙනවා. නමුත් මගේ අම්මගේ ස්කින් එක ඇත්තටම හොඳටම තියෙනවා. ලස්සන තියෙනවා සහ ඔයාලා මෙච්චර කාලයකට අහලා තියෙනවද කොටුවේ ක්‍රීම් කරගෙන ස්කින් පුපුරපු අය පියුම් සමානගේ ප්‍රොඩක්ට් අරගෙන ස්කින් කාගේට පුපුරලා තියෙනවද? කිසිම කෙනෙක් පුපුරලා නැහැ. පිග්මන්ටේෂන් තියෙනවා ස්කින් පුපුරලා මූණවල් දෙක වෙන ඒක කම්ප්ලීට් මට එන්නේ කවදාකවත්. එහෙම වෙනවා නම් ජරා ක්‍රීම් එක පාවිච්චි කරන කවුරු හරි බිස්නස් එක කරගෙන යන්න තේරෙන්නේ. ඒ හින්දා මම කියන්නේ ඉතින් කරුණා කරලා මට මඩ ගන්න වෙලේ උඹලගේ වැඩක් බලාගත්තා නම් මම හිතන්නේ ඒක ඇඟට තියෙනවා. මම නම් කොහේ රටේ ඉඳන් මට මඩ ගන්න නිසා පිළිවෙලව. හරි මට පොඩි දෙයක් තව මතක් වුණා කියන්න කියලා. ඉතින් මිනිස්සු සෝෂල් මීඩියා එකේ දාගෙන මනිනවා අනේ මෙච්චර ගානකට දෙනවා කියලා. පොඩි උදාහරණයක් දෙන්න. මෙන්න මේ කාටිය බැන්ඩල් එකක් අපි ගොඩක් මේ ලංකාවේ මම ගොඩක් ඒ වගේ බැන්ඩල් කරගෙන තියෙනවා ජුවලරි ෂොප්ස් වලින්. ඒ ගියාම දැන් ඔරිජිනල් කාටිය ෂෝරූම් එකේ ලක්ෂ 65යි. එතකොට ඒ රත්තරන් වැලි එකයි ඒ ඩයමන්ඩ්ස් ටිකයි ඒ ඔක්කොම ටික අපිට මේ ලංකාවේ ජුවලරි ෂොප් එකකින් ලක්ෂ 10ට 15ට හදා ගන්න පුළුවන්. නමුත් අපිට ගන්න ඕනෙම නම් අපි බ්‍රෑන්ඩ් වැලියු එකට ගිහලා ගන්නවා කාටිය ෂෝරූම් එකකින්. ඒ බ්‍රෑන්ඩ් වැලියු එක. එතකොට මම ප්‍රොඩක්ට් එකක් විකුණනවා නම් ඒ මගේ බ්‍රෑන්ඩ් වැලියු එකට. ඉතින් මට කියන්න තියෙන්නේ කැමති කට්ටිය මගෙන් ඉතින් මම ආයෙත් ස්තුතිවන්ත වෙනවා පියුම් සමාජයේ විශ්වාස කරලා මෙච්චර දවසකට පියුම් සමාජයේ ප්‍රොඩක්ට් ගන්න හැම පාරිභෝගිකයෙකුට ස්තුතිවන්ත වෙනවා. මගේ ප්‍රොඩක්ට් ලාභ කෙමිකල්ස් කිසිම විදිහකට අඩුවක් කියන තැන්වලින් ජීවිතේ කවදාකවත් ගෙනල්ලත් නැහැ. ඒ වගේ දේවල් ගෙනල්ලා සේල් කරන්නේ නැහැ. ඒ වගේ දේවල් කරලා ගෙනල්ලා සේල් කරනවා නම් මෙච්චර දවසකට මේ ප්‍රොඩක්ට් එක අපිට සේල් කරගෙන යන්න ඕනේ. දැන් මේ වෙනකොට ඕඩර් 35000කට වැඩි ඕඩර් 35000කට වැඩි ප්‍රමාණයක් ලංකාවේ පාරිභෝගිකයෙක් මගේ ප්‍රොඩක්ට් එකට අරගෙන තියෙනවා. තව රටවල් ඉන්න අය ගොඩක් මේ පාවිච්චි කරලා තියෙනවා. ඒක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔප්පු වෙලා තියෙනවා. මෙච්චර ප්‍රමාණයක් මගේ ක්‍රීම් සරන් තියෙනවා. ඒකෙන් තමයි මට මේ සල්ලි ලැබිලා තියෙන්නේ කියලා. ඉතින් ඒ ඔප්පු වෙලා තියෙද්දි මම දන්නේ ඇයි මේ මිනිස්සු මෙච්චර මේ තනි ගෑණියෙකුට බොරු දේවල් දාගෙන සෑහෙන මඩ ගන්නවා. ඒක මට කියන්න තියෙන්නේ මම සැලෙන්නේ නැහැ. කලින් කාලේ විවිධාකාර මඩ ප්‍රචාර මට කරනවා. එක එක දේවල් මම හිතන්නේ සමහර විට වෙන තියෙන ප්‍රශ්න අපිට කරගෙන මාව ඉස්සරහට දාන්න පුළුවන්. මට ඒක මගේ බිස්නස් එකට හොඳ මාර්කටින් එකක්. ඒක මගේ ස්ටෝරිස් එකෙන් සාමාන්‍ය ගෙන්දර ගන්න ප්‍රමාණයට වැඩිය මගේ මොනවායි ගොතික් යනකොට ඒක ඒ මගේ ස්ටෝරිස් බලන්න ප්‍රමාණය අතට වැඩි. ඉතින් මම හිතන්නේ මගේ අලුත් මේ ප්‍රොඩක්ට් එක ලොන්ච් කරගන්නත් මිල්කි වයිට් එක ලොන්ච් කරගන්නත් හදන වෙලාව මේ කියන්නේ මට වල විතර මම ගන්නවා. ඒතර ගල් ගහනකොට මම මේ ගල් වලින් ආයි ගවදෙන කොහොමද හොඳ තව ඉන්නත් පරික පබ්ලිසිටි එකක් කරලා හරි
කාලයක් මේ ලංකාවේ මිනිස්සු එක දිගටම මඩ හැවුවා කළු සල්ලි කිව්වා. එතකොට ඩ්‍රග් සල්ලි කිව්වා. මොනවද මේ කිසිම දෙයක් මම කරපු දේවල් නෙමෙයි. මගේ ළඟ ඒම් කෑෂ් නැහැ. මගේ තනිකර මේ සල්ලි අනේ දෙයියනේ මේ සල්ලි මගේ මේ බිස්නස් එකෙන් මගේ මේ ප්‍රොඩක්ට්ස් වලින් හම්බ කරපු සල්ලි ඒක මම ඔප්පු කරන්න අදවල දැන් 100% ඔප්පු කරලා තියෙනවා. ඉතින් යාළුවාට ඒක දැන් පැහැදිලි හොඳටම පැහැදිලිව තියෙනවා. සහ අර මම වාහනේ විකුණපු එක ගැන දානවා. ඉතින් මම මගේ වාහනේ විකුණලා ඉවරයි. ඒ වාහනේට මට යාළුවා 5 ලක්ෂ 50 දෙපාරකට දීලා තියෙනවා. මේක දැන් කියන්න අවශ්‍ය දෙයක් නෑ. මේක ඇදලා යන හින්දා මම කියන්නේ දීලා තියෙනවා. ඉතින් දැන් මේ වෙනකොට මම හිතන්නේ ඔව් මගේ යාළුවාගේ සැමියා තිරගත වෙලා තමයි ඉන්නේ. ඉතින් ඒ සල්ලි තමයි මේගොල්ලෝ මේ කියන්නේ වාහනේ මට දුන්නු සල්ලි තමයි මේ ගනුදෙනු ගැන කියන්නේ. ඉතින් වාහනේ දුන්නේ නිකන් නෙමෙයිනේ. වාහනේ දුන්නේ හින්දා ඒගොල්ලෝ මට සල්ලි දුන්නා. ඒ ගනුදෙනු ගැන තමයි දැන් මේ ඊටම ලොකුවට මේක වෙලා ගන්නවා. මම ගිහින් මාස් කරලා ගෝල්ඩ් එඩිෂන් කියන අලුත් රේන්ජ් එකක් ලොන්ච් කරනවා. ඉතින් මේ ගෝල්ඩ් එඩිෂන් එක අපි ගෝල්ඩ් එඩිෂන් එකේ නම් ඔක්කොම චේන්ජ් කරලා ක්‍රීම් එකේ කලර් එක විතරක් වෙනස් කරලා පියුමි ස්කින් මිල්කි වයිට් කියන එකකින් යනවා. ඇත්තටම හොඳ රිසල්ට් එනවා ඒක. දැනටමත් අපි ගෝල්ඩ් එඩිෂන් එක පාවිච්චි කරන හැමෝම වගේ දන්නවා මේක කොච්චර හොඳට මේකේ රිසල්ට් එකක් කියලා. වයිට් කලර් එකකින් එන්නේ අපිට වෙන කෙනෙක් බලපෑම් ඉන්නවා නම් ඒ අයිට මම කියනවා මෙන්න මේ මිල්කි වයිට් මගේ මේ සෙට් එක පාවිච්චි කරන්න. හරි ඒත් එක්කම මම මගේ මේ අලුත් ප්‍රොඩක්ට් එකේ ගැන පුංචි වීඩියෝ එකක් මම කියන්නම්. මිල්කි වයිට් කියන නමින් තමයි ඉන්නේ. එතකොට මේ ෆේස් වොෂ් මේ ෆේස් වොෂ් දාන්න ටිකක් කරලා මේ දෙලේ වොෂ් කරලා දාන්න මේ තියෙන එකේ බොඩි ක්‍රීම් එක. බොඩි ක්‍රීම් එක රාප්චින් ඉඳලා තමයි හොඳට බොඩි එකේ ඇප්ලයි කරන්න. කරලා විනාඩි 15ක් විතර ඒක හොඳට ඇබ්සෝබ් වෙනකන් ඉඳලා ඔයාලා බලන්න නයිට්‍රස් දාන්න. නයිට්‍රස් එකතු හෙල් වෙන දාන්න කේක් එකක් නැහැ. මේ තියෙන බොඩි ස්ක්‍රබ් එක හොඳට සති තුනෙන් තුනට මැටික් හොඳට බොඩි එක ස්ක්‍රබ් කරන්න. එතකොට අපි තියෙන කිනි කෙනෙක් දෙත් ක්‍රීම් එක ගලන මම එක කියනවා මගේ වොට් ප්ලේස් එක මගේ සලෝන් එක ඕපන් වෙනවා. ඉතින් වෙඩින් වෙන බලාපොරොත්තු වෙන ඉන්නවාලට වෙඩින් එක දවසට සුතුවට ලස්සනට ඉන්න කැමති අයට පුළුවන් මගේ සලෝන් එකට පොඩි ස්ක්‍රබ් තව තියෙනවා වයිටින් ට්‍රීට්මන්ට්ස් ෆේෂියල් ග්ලෝ ස්කින් හැමදේම තියෙනවා. ඒකට ලෑස්තිලා ඉන්න කෙනෙක් මගේ පරිභෝගිකයන් මම කියන්න තියෙන එක දෙයයි කිසි දෙයකට බය වෙන්නේ නැතුව මගේ ප්‍රොඩක්ට් පාවිච්චි කරන්න. මොකද මම අනිත් අය වගේ අඩුවට ලාභෙට ඔය කියන තැන් වලින් ප්‍රොඩක්ට් ගෙනල්ලා ඔයාලට සේල් කරලා නැහැ. ඇත්තටම හොඳම ඉන්ග්‍රීඩියන්ට්ස් ඉම්පෝට් කරලා තමයි මගේ බිස්නස් පාර්ට්නර් මේ ක්‍රීම් එක මට දෙන්න පුළුවන් දකින්න ඇති. මේ ප්‍රොඩක්ට් තමයි මම පාවිච්චි කරන්නේ. මගේ අම්මා පාවිච්චි කරන්නේ. ඇත්තම කියන්න මගේ පුතා මේ හොරෙන් පාවිච්චි කරනවා. දැන් එයා ඉස්සරහට වැඩිය. එයා දැන් සුදු වෙලා ඉන්නේ. ඉතින් එයා පාවිච්චි කරනවා. ඉතින් මම කවදාකවත් ස්කින් පුරන විදිහේ ජරා ප්‍රොඩක්ට්ස් මට ආදරය කරන මගේ ෆෑන්ස් අර ස්පෙෂලි මගේ අම්මට දෙන්නේ නැහැ කවදාකවත් පාවිච්චි කරන්න. ඉතින් මගේ අම්මා පාවිච්චි කරන තුරු මොලේ තියෙන අයට මොලේ කල්පනා කරලා බලන්න පුළුවන්. අනේ ඔව් මේ මිනිස්සු මේ ගෑනියෝ වටන්න තමයි මේ දේවල් කරන්න කියන්නේ. ඉතින් මගේ අර කියන්නේ කිසිම දෙයකට බය වෙන්නේ නැතුව මම ඒකට පාවිච්චි කරනවා. නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි විසින් ඉතා අඩු මුදලකට මිලදී ගන්නාලද සම පැහැපත් කරන ආලේපන වර්ග ඉතා ඉහළ ලාභයක් තබාගෙන අලෙවි කර ඇති බවට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාසය සිදු කළ විමර්ශනවලදී පසුගියදා එළි වී තියෙනවා. ඇය විසින් අදාළ ක්‍රීම් වර්ග අලෙවි කරන ආයතන දෙකකින් රුපියල් 2000, 3000, 5000 සහ 6000ක් මුදලකට මිලදීගෙන ඒවා නැවත ඇසුරුම් කර රුපියල් 28000 සිට 33000ක් දක්වා මිල ගණන් යටතේ අලෙවි කර දිනකට රුපියල් ලක්ෂ 10ත් 15ත් අතර මුදලක් උපයාගෙන ඇති බව එහිදී අනාවරණය වුණා. එමෙන්ම පසුගියදා කෙටි කාලයකදී රුපියල් කෝටි ගණනක් මුදල් ලිපිය වූයේ කියන නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්පරයෙකු සමග වසර ගණනාවක් ගනුදෙනු කර ඇති අතර ඒ බව රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළා. මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරු දැනට කොළඹ මහා අධිකරණයෙන් අධිචෝදනා ලැබ සිටින පුද්ගලයෙකු බවත් රක්ෂිත බන්ධනාගාරගත සැකකරු රුපියල් මිලියන 10ක් හංසමාලිට ලබා දීම සහ හංසමාලි නමින් ලියාපදිංචි BMW වර්ගයේ මෝටර් රථය ජාවාරම්කරුගේ නිවසෙහි දැනටත් පැවතීම සහ එම රථයට හංසමාලි විසින් රුපියල් මිලියන 20ක ලේසින් පහසුකමක් ලබාගෙන තිබීම යන කරුණු මත හංසමාලි සම්බන්ධයෙන් සාධාරණ සැකයක් උද්ගත වී ඇති බව තවදුරටත් ස්ථානාධිපතිවරයා සඳහන් කර සිටියා. තවත් මෙවන් අලුත් පුවතකින් ජලි හමු වෙනකම් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.